පරියංග භාවනාව කියන්නේ මොකද්ද? වාඩි වෙලා කරන භාවනාව. එතකොට පරියංග භාවනාවක් කරද්දී අර වගේම තමයි. අපි දැන් සක්මන කරද්දී කොහොමද? සක්මන කරද්දී මං කෝ යටිපතුලට හෝ වම දකුණට හෝ සිහිය පවත්වන්න. පිට ගියාම නැවත සිහිය ආයේ යටිපතුලට හෝ වම දකුණ මෙනෙහි කරන්න ආයේ සිහිය පවත්වන්න කියලා. ආයෙ පිට ගියාම අරකම තමයි. ඊට ඉස්සෙල්ලා මම දෙයක් කිව්වනේ ඔයගොල්ලන්ට මොකද්ද? ඊට ඉස්සෙල්ලා කිව්වා බොඩි ස්කෑන් එකක් කරන්න. භාවනාවට කලින් බොඩි ස්කෑන් එකක්. මේ කියන්නේ ඔළුව තියනවද කියලා බලනවා. ඔළුවට සිහිය පවත්වනවා. බෙල්ලට, පපු ප්‍රදේශයට, බඩට, ඊට පස්සේ කකුල් දෙකට යටිපතුලට. ඒ වගේ දෙපාරක් තුන් පාරක් විතර ඔළුවේ ඉඳන් පහළට, පහළ ඉඳන් ඉහළට ස්කෑන් එකක් කරනවා. එතකොට මොකද්ද වෙන්නේ දන්නවද ඔයගොල්ලෝ? මේ අර විවිධ අරමුණු වලට විසිරිච්ච හිත එක තැනකට එනවා. ඒකට තමයි අපි බොඩි ස්කෑන් එකක් කරන්නේ. ඒක පහසුවක් වෙනවා ඔයගොල්ලොන්ට. මොකටද? භාවනාවට පහසුවක්. මම කලින් කිව්වනේ අර සමත විදර්ශනා මේ භාවනා ක්‍රම දෙකයි කියලා. ඒ කියන්නේ සමතය උදව්වක් වෙනවා ඊට පස්සේ අර 100 දිගටම පවත්ව ගන්න. දැන් මේ පාර මම ඔයගොල්ලන්ට හිතාගෙන හිටියේ අර මයින්ඩ් එකක් කියලා තියෙනවා අර මේ ඔය සතිපාසලේ උගන්වනවා ඒක මයින්ඩ් එක පෙන්නනවාම හරි ලේසියි. දැන් අපි ඉස්සරහට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ දහම් පාසල් ළමයින්ට. පොය දවසක් නැතුව අතෑරලා මේ දහම් පාසල් ළමයින්ට සහ දහම් පාසල් ගුරුවරුන්ට ඒ වගේම මේ පොය දවසට එන්න බැරි අයට. ඔය භාවනා ක්‍රමවලදී අම්මා ඔය මයින්ඩ් එක හරි උපකාරී වෙනවා. මේ මයින්ඩ් එකෙන් වෙන්නේ අර විවිධ අරමුණු වලට විසිරිච්ච හිත හරි ලස්සනට ඒක හොල්ලලා ඉවරලා තිබ්බහම පේන කූල් ඩවුන් වෙනවා නිකන් අර මයින්ඩ් එක අමුතු විදිහට හරියට කූල් ඩවුන් වෙන විදිය ඒකෙන් පෙන්නනවා. අර මයින්ඩ් එකෙන් ඒක අපිට තේරුම් ගන්න හරි ලේසියි. ළමයින්ට මම උගන්වද්දී හරි පාසයි. දැන් අම්මලාත් ඒක අම්මලාට මේ පාර මම පෙන්නන්නම් කියලා හිටියේ මේක මට අදා ගන්න අමතක වුණා. ඊළඟ පාර බලමු. දැන් පරියංග භාවනාවෙත් අම්මා එහෙම තමයි. පරියංග භාවනාවේ ඔයගොල්ලෝ පාසු ඉරියව්වකින් වාඩි වෙන්නේ. දැන් මේ පළඟ බැඳගෙන වාඩි වෙන්නම ඕනි කියලා එකක් නැහැ. හැබැයි මෙහෙමයි හේතු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් තමයි හොඳ. ඇයි හේතු වුණොත් නිින්ද යනවා. එතකොට මේ භාවනා කරලා නෙමෙයි මොකක්ද අන්තිමට වෙලා තියෙන්නේ? දීදියක. ඔව්. හැබැයි භාවනාවේදීත් සමහරවිට නිින්ද ගියාද නැද්ද කියලා හොයාගන්න බැරි අවස්ථා එනවා. ඒක වෙනම කතාවක්. අපි වැඩි කතා ගන්න නැතුව මම පරියන්කේදී මේ මූලික ක්‍රමවේද ටික කියලා දෙන්නම්. ඔයගොල්ලෝ වාඩි වෙන්න. පාසු ඉරියව්වෙන් වාඩි වෙන්න. වාඩි වෙලා අර විදිහටම බොඩි ස්කෑන් එකක් කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් නේ. ඔළුව සිහිය පවත්වන ඔළුවට. ඊට පස්සේ බෙල්ලට. ඊට පස්සේ පපුවට. ඊට පස්සේ පරියන්කේදී මොකටද සිහිය පවත්වන්නේ? බඩට පස්සේ. බඩට සිහිය පවත්වලා නැහැ. පිටුපසට. Tamanට දැනෙන පිටුපසට. තද ගතියක් දැනෙනවනේ වාඩිලා ඉද්දි පිටිපස්සට. අන්න ඒ තද ගතියට සිහිය පවත්වන්න. ඊට පස්සේ ඔන්න කකුල් දෙකට සිහිය පවත්වන්න. ඒ විදිහට දෙපාරක් තුන් පාරක් විතර උඩ ඉඳන් පහළට පහළ ඉඳන් උඩට සිහිය පවත්වලා දැන් ඕගොල්ලෝ බලන්න මුකුත්ම නොකර ඉඳගෙන ප්‍රකට වෙන්නේ මොකද්ද? Tamanට වැඩිපුරම දැනෙන්නේ මොකද්ද? සමහරෙකුට දැනෙන්න පුළුවන් හුස්මට. හුස්ම ගන්න බව හොඳට දැනෙන්න පුළුවන්. සමහරෙකුට ඒක වෙනස්ම දෙයක් දැනෙන්න පුළුවන්. තද ගතියක් දැනෙන්න පුළුවන්. තමන් වාඩිලා ඉන්නවා පිටුපසට තද ගතියක් දැනෙනවා. ඒක ප්‍රකට වෙනවා නම් තමන් ඒකට සිහිය පවත්වන්න. ඒ දෙකම එකයි. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ නෑ මට හුස්ම රැල්ලට සිහිය පවත්වන්න බෑ අයියෝ අපරාධේ මොකද්ද මේකට කරන්නේ මට භාවනා කරන්න බෑ මේ නෑ එහෙම එකක් නෑ අර තද ගතියට සිහිය පැවැත්වුවත් ඒකම තමයි ඒ නිසා තද ගතියට සිහිය පවත්වන්න හුස්ම රැල්ලට සිහිය පවත්වන්න හිත පිට යද්දි ආයේ ඒ අරමුණටම ගන්න වැඩි දෙයක් නෑ කොච්චරවත් හිත පිට යන්න පුළුවන් නමුත් ඒ අරමුණට නැවත නැවත ගන්න. ඒක තමයි ප්‍රතිපදාව වඩනවා කියන්නේ.
දැන් මේ භාවනා කරලා ඔක්කොම අපි හවස කමඨාන් පිරිසුදු කර ගැනීමක් තියෙන ප්‍රශ්න ගැටළු එතනදී ඉදිරිපත් කරන්න පුළුවන්. Tamanට භාවනාවේ අත්දැකීම් මොනවද කියලා. අපි ඒ වෙලාවට නිවැරදිම පිළිතුරු ටික ඔයගොල්ලන්ට ලබා දෙනවා භාවනාව ඉදිරියට කරගන්න. එහෙනම් අපි පටන් ගමු භාවනාව නේද?